පත්මේ හම්බේ මේ උඹනේ ඒ මලේ මේ මෙච්චර කලින් ඔබ කොහෙද හිටියේ? මාත් මේ ගමේකින් ඊයේ ආවේ. ඕකේ දවස් ටිකේ මං ඉස්පිරිතාලේ හිටියේ මං පපුවේ අමාරුවක් හැදෙලා. එහෙම වගක් මන් දන්නේ නැහැ නේ බං. කී ඉන්න වෙලාවක් තිබුණේ නැහැ බං. ඉතින් බං මං උඹේ අතිජාත මිත්‍රයානේ. ඒ වුණාට බං ඉතින් දෙන්නටම එක විට පපුවේ අමාරු හැදෙන්නේ නැහැ නේ බං. ඒ කිව්වේ ඒ කිව්වේ මේ නෑ මං කිව්වේ මේ මම කෙසේ වෙතත් ඔබ හොඳ ශක්ති සම්පන්න මනුස්සයනේ. ඔබට යෙම් බහින රෝගයක් නැහැ නේ. ඒක නම් එහෙම තමයි. මම එළව ගිහින් මෙලව ආවා බං. ඉස්පිරිතාලේ ඉන්නකොට මං ජීවිතය ගැන කලකිරුණා. මේ ඔක්කොම අනිත්‍යයි බං. එව්වා එහෙමත්ම නෑ බං. මොකද බං එහෙම නැත්තේ? මං ඉස්පිරිතාලෙන් ටිකට් කපාගෙන ඇවිල්ලා ගියා කෙලින්ම නීතිඥ මාත්‍යෙක් හම්බ වෙලා ඒ ඔක්කොම කටයුතු පිළිවෙලක් කළා. ඒ කිව්වේ ඒ කිව්වේ මම යනවා වනගත වෙන්න. මේ ජීවිතේ මට වැඩක් නෑ. අම්මා පත්මේ උඹට පිස්සුද? උඹ මේ ඊයේ පෙරේද කසාද බැන්ද? උඹේ අර ලස්සන සනෝජනෝන ඉති රූපේ වගේ. මාලිකාවක් වගේ ගෙදර යාන වාහන වතු පිටි මේ සේරම දාලා යන්න අම්මා උඹට අමු කවිලද? මට අමු කැවිලා නෑ මගේ මිත්‍රයා. ඔබ දන්නවද? මං ඒ සේරම දේපල වතු පිටි ඔක්කොම ලිව්වේ උඹේ නමට. ඈ මොනවා? වෙන එකක් තියා මගේ වයිෆ් සනෝජා ලිව්වෙත් උඹේ නමට. මොනවා? මෝ මලාවත්ද? ඊ